මගේ එක්ස් ගැන ඇහුවා. දැන් වෙන්න ඕන අනිත් ඔක්කොම වෙලා තියෙන පිටසක් වලින් විතරයි ඇවිල්ලා ගහලා ගිහිල්ලා නැත්තේ. ඒවයි මේක හැමෝටම මේ හැම එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්ටම පොදු දෙයක් නෙමෙයි. වටේ යනුන්ට පොදු දෙයක්. ඒක කියද්දි ඔයාලගේ ඔළුව වලට එනවා කාටද වදින්න ඕන කාටද නැත්. ඒක නිසා සියලුම එක්ස්ලා ඒකට දාන්න තු වේස එක්ස්ලා විතරක් එතෙන්ට දැම්මන් පස්සේ උඹලා සතුටින් අපිත් සතුටු. නැත්තම් මගේ එක්ස්ටත් ඔය පෝස්ටරේ වදින. ඕකේ. අම්මගේ දූනි සත්තලම එයාගේ පන්න. උන්ටරන් ඇත්තටම එනයි පිටසක් වල නෙවෙයි මමයි උඹයි. අපි තුන්දෙනා විතරයි ගහන්නේ. අපිට හොඳටම කේන්ති කියලා තමයි තියෙනවා. ඔයා අවුවෙනකන් තමයි ඉන්නවා. එහෙම ඉතින් අවුවෙන්න තරම් මං මේ මනුස්සයට වැරද්දක් කළා නෑ. වැරද්දකට කියලා කරේ ඔයාව සෙට් කරගත්ත එක විතරයි. ඒවනම් මන් දන්නේ නෑ. ඔයා අවුවෙන තැන කපන්න තමයි ඉන්නවා. කපන්න? නෑ. ඒ මනුස්සයා දිහා බැලුවම එච්චර දරුණු පාටක් මට පේන්නේ නෑ. ඔයා මාව කසාද බඳිනව නම් කොහොමත් කපන්න තමයි වෙනවා. නෑ මං හැමදාම පාන් ගන්න එන්නේ මෙහෙ. එහෙමද? හලෝ. O casal mais lindo do Brasil. Vocês são lindos demais. Kada handa ve apidinna mandaram andure. දවසක් දා මල් වැස්සේ මතකද හැ හෙලෝ සමයි දැන් આવුත් කොණ්ඩේ පොඩ්ඩක් කපා ගන්න පුළුවන් වේද? අද සැලුන් එක වහරනේ මල්ලි. අපේ අම්මා මේ කොල්ලෙක් එක පොඩි වලියක් දාන්න අඩුවක් ගිහිල්ලා මං හොරෝපතන අපේ මහගෙදර ආවා. අච්චි හාල් කරනවා. හරි අවුල නැහැ. එහෙම වුණොත් මම වෙන සැලුන් නැත්නම් මල්ලි මන් දැන් එන්නද? දැන් આવුත් හවස් වෙද්දී ඒ ගන්න පුළුවන්. නෑ මම කරගන්න. නෑ අවුල නැහැ. හරි. වෙන ඔප්ෂන්ස් නැහැ. අලුත් සැලුන් එකකට යන්න වෙනවා. let's go. ओके මේක බොහොම normal situation එකක්. ඇතුළට ගියා කොණ්ඩේ කපන්න ඕනේ දේ කිව්වා කොණ්ඩේ කපුව එල්ලට ආවා. let's go.
අයිමකි කොණ්ඩ පොඩි පොඩ කපා ගන්නනේ. මේ ඔතන සෝෆගෙන් පොඩ්ඩක් වාඩිලා ඉන්න මං තාම අතු ගන්නකම අතු ගාලා ඉන්න ගමන් ඕකනේ. මට මල්ලි වැඩි මීටර් නැහැ. ආවයි මම පළවෙනි පාරට ආවේ අපේ ගෙවල් ළඟ සැලූන් එක වහන්න. මේ මං හිමිට එන්නම් ඔතන බංකෙන් වාඩිලා ඉන්නකෝ. හරි. ආහා ඕකේ. අපේ කස්ටමර්ස් ලාට නම් අපි සැලූන් අහලා පොළු තියන්නේ නැහැ. බ්‍රදර් අනවශ්‍ය තොරතුරක් කියලා ගේමට යන්න නැතුව පාඩු වීමු. ඕකේ. අතු ගාලා නම් ඉවරයි මේ මං තාම දවල්ට කෑවේ නැහැ. හරි. මට පොඩි වෙලාවක් දෙන්න පුළුවන්. කොහොමද ඔයාලට යන්න වෙන සැලූන් එකක් නැහැ නේ. මේ රතු වෙලා ඉස්සර ගටු කලයි පතේ තියෙනවා. අපේ කස්ටමර් කෙනෙක් වුණා නම් දෙන්න තිබ්බා. ගේමට යන්න නැතුව වීමු. මං කොහොමද කාලා ආවේ අයියේ? ආච්චිට හාල් ගන්න මට අමතක වුණා. මේ ලොකු පුතාව ඉස්කෝලෙන් ගන්න තියනවා. ලොකු පුතා ගෙදර දාලා ආවා මල්ලිට සුපිරි කට්ටයක් ගහලා දුන්නා. අයිය මටත් පොඩක් හදිසි. ආච්චිට හාල් කරනවා. කොල්ල අපේ දෙවෙනි පුතා කොණ්ඩේ පොඩ්ඩක් කඩි. එයා අජිත්යාගේ සලූන් එකට දාලා ඇවිල්ලා වාට දකුණු වසරේ කඩවසම කට්ටයක්. කොල්ල තුන්වෙනි ළමයාට ග්‍රහලෝකාකාරය පෙන්නල් පට ගාලා එන්න. හොඳයි හොම්බාලි හතරවෙනි ළමයාව හදලා එන්න. වැඩිලා යන්නේ මට තප්පර 15. මද්දානේ වුණත් කවුරුත් ඉදිරියට ඇදෙන්නේ ගෙදර ගින්න නිවන්නයි. මරලා ඔයගලන්ගේ ලොක්කට ලොක්කගේ මල්ලිට තියෙන වෙනස් චෝදනාව. ඒ වගේම දැන් හිරුත් එක්ක තරහ ඔබතුමාලගේ වැරදි පෙන්වන හින්දාද හිරු එකේ වැරදි කවුද පෙන්වන්න ඉන්නේ මල්ලිට? දැන් මගේ වැරදි තියෙනවා නම් හිරු එකට පෙන්වන්න ඕන තරම් මම විවාදයකට ඕනලා ගෙන්න හිරු එක කරන වැරදි මල්ලි. හිරු එකට චෝදනා කොච්චර තියෙනවද? හිරු එකේ අයිති මහත්තයා මල්ලි 125 බයික් එක සිරස එකේ වැඩ කරපු කෙනෙක්. අද ප්‍රකෝටිපතියෙක් වෙලා තියෙන වත්කම් බැරකම් පෙන්වන්න. නොයෙකුත් චෝදනා තිබුණා. හිරු එකේ අයිති මහත්තයාගේ මල්ලි රෝමාරෝ දුමින්ද සිල්වා මහත්තයා කිංස්බරි හෝටලේදී වෙලෙසුදාගෙන් කුඩු සල්ලි ගත්ත කියලා කිව්වේ මම නෙමෙයි. මට නඩු දාන්න බෑ මල්ලි. අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශ කළා. ධම්මික පැණිය ප්‍රොමෝට් කළේ මොන නාලිකාවද මල්ලි? මේ ඉන්නේ මල්ලි. කොච්චර අපරාධයක්ද මල්ලි? බොරු කියන එක. ඔය මිත්‍යා මත ගේන්නේ මල්ලි මේ නාලිකාවනේ මල්ලි. අනේ මල්ලි අර කපුව ගඟට පැන්න ඩෝංගාල සද්දයක් ආවා. මහින්ද රක්කිත හාමුදුරුවෝ කිව්වේ කැලණිය පන්සලේ. කපුව යට ගිහලා ඇමරිකන් වෝට් එක නායක දාන් ආවා. කෙන් පෙන්නුවේ කවුද මල්ලි? මේ මිනිස්සයා. මල්ලි කොච්චර වැරදිද මල්ලි මේ මිනිස්සයා අර කාලි අම්මා කාලි අමුසොහොන් කාලි කියන ඒ පැණිය මල්ලි පෙව්වනේ මල්ලි මේ කතානායකතුමාට. දැන් කතානායකතුමාත් මල්ලි කාලි පැණිය ගහලා ඉන්නේ මොනවා කරයිද දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ මල්ලි. ගෞරවනීය නාලිකාවක් කියලා කියන්න බෑ දැන්. ඒගොල්ලෝ මල්ලි ඒක පෙන්නලා ප්‍රවර්ධනය කළා දහස් ගණන් මිනිස්සු ගියා ධම්මික මේ කියන අර හොර කපුවලා ගෙදර. මල්ලි ඒක පෙන්නුවේ ඕගොල්ලෝ විතරයි. ගෝ මේ ඉන්න. දැන් මේ එක නාලිකාවකවත් මල්ලි ගියේ නෑ. ධම්මික කියන හොර කපුවා මම කාලි යකෝ මම අම්මා මම ඔබ වහන්සේගේ අම්මා කියපු එක නාලිකාවකවත් ගියේ නෑනේ මල්ලි. ඇයි මල්ලි එහෙම වෙන්නේ? මේ නාලිකාවල අයිතිකාරය කවුද? ජනතාව. මේ ජනතාවගේ මල්ලි ෆ්‍රීකවන්සි. ජනතාවගේ මල්ලි මදු අංක. මේවා අරගෙන මම එදා ඉඳන් සටන් කළේ මේ ලයිසන් ගන්න අයට මල්ලි මැරයන්ට දෙන්න එපා ලයිසන් කියලා. මේ මැරෙවුනේ මල්ලි හොරුනේ. මේ හොරුයි මැරෙයොයි මල්ලි නාලිකාවල අයිතිකාරය වුණාම ඒගොල්ලෝ දෙන ප්‍රවෘත්ති බොරු මල්ලි. ප්‍රවෘත්ති තොර. ඒගොල්ලෝ බිස්නස් කරන්නේ. දැන් මේවල මල්ලි කෝටිපති වෙලානේ මල්ලි. දේශපාලනයකට සතයක්වත් හම්බ කරගත්තේ නැහැ කියන මේ කට්ටිය දේශපාලනයෙන්මනේ මල්ලි හම්බ කළේ. ඉතින් මං කියන්නේ මේ නාලිකාවට ලයිසන් දෙන්න ඉස්සෙල්ලා වෙන රටවල් මල්ලි ඒ නාලිකාවල අයිතිකාරගේ පැටිකිරිය බලනවා. එයා කුඩු බිස්නස් කරන්නේ. එයා ස්ටොක් මාකට් ද කරන්නේ. එයා එතනෝල් ගෙන්නනවද? එයා මිනි මරලා තියනවද? එහෙම තියෙන අයට ලෝකේ දියුණු රටවල නාලිකාවල ලයිසන් එක දෙන්නේ නැහැ. අද මල්ලි අපිට නිවුස් කියන්නේ කවුද? කුඩ්ඩෝ. මල්ලි කුඩ්ඩෝ නිවුස් කියන්නේ. ඉස්සරහට වෙලේ සුදා මල්ලි නාලිකාවක් දැම්මොත් සුදා ටීවී කියලා දැම්මොත් අපි වෙලේ සුදා කියන එකත් විශ්වාස කරන්න ඕනේ. You know how we do. යනවද? අපෙන් දැහුවේ ඔව් යනවද? කොහිද බං අර අක්කා යනවද කියලා අහන්නේ? පොඩ්ඩක් හිටපන්කෝ. එයාගේ මාමු. දෙන්න කතා වෙලා කියන්නකෝ. මොනවද? යනවද කියලා. කොහෙද?
ඕන්නම් අයිනකට යන්නත් පුළුවන්. නැත්නම් රූම් එකකට යන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහක්. අඩි යමන් කාමරේක බුදිය ගන්න පුළුවන් අදම. බලපංකෝ. මේ අක්කා මාර හොඳයිනේ බං. ඒකනේ. අපිට මුලින්ම හම්බෙන්න තිබ්බේ මේ අක්කව බං. එහෙනම් ඉතින් අපි මේ එක එක බුබ්බෑවල් ලගින් නෑනේ. අක්කා දන්නද නැද්ද? ඔව් එතන අවුලක් නැහැ. එතන පරිස්සම් තනන් නේද? අම්මෝ මෙතන වගේ නම් බෑ. දවසක් අපි ඔහොම ඉන්න කියලා ගුටිත් කෑවා. ඔව් එතන අවුලක් ඇත්තෙම නැහැ. සේෆ් තැනක්. පොලිසියෙන් පනින්නෙත් නැහැ. පොලිසියෙන් පනින්නේ ඇයි? මේ මට විකාර කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඔයාලා දෙන්න ඉක්මනට කතා වෙලා කියන්නකෝ. මේ කාලෙකින් ඇඳක බුදියන්න පුළුවන් අද යමන්. ඒකනේ බා. මේක මරු වැඩක් නේ බා. බුදියන එක බුදියමු අද. අක්කේ අපි කැමති. එහෙනම් 6:10යි. යක බුදිය ගන්න දීලා 6000කුත් දෙනවනේ. ඒක තමයි අපෝ මං කිව්වේ මේක මරු වැඩක් කියලා. අක්කේ ඔයාට ටික වෙලාවක් ඉන්න පුළුවන්ද? ඒ මොකද? අර අපේ තව එක යාළුවෙක් ඉන්නවා. එයා එනකන්. තව කෙනෙක් ඉන්නවද? අපේ ගුණේ අයියා ටියු කරන්න ගියා තාම ආවේ නැහැ ඒකයි. එහෙනම් 8:10යි. තවත් ගාන වැඩි වුණා බං. ඒකනේ. කොමේ ගුණේ අයියා. ගුණේ අයියේ. මේ ගොඩක් පරක් වෙන්න බෑ. නෑ අක්කේ. ඉක්මනට. වැදගත් කිසිම වෙලාවක නෑනේ බං.